හෙලෝ යාළුවනේ ඉතින් සාදරයෙන් පිළිගන්නවා දැන් ඔෆිෂියල් YouTube channel එකේ තියෙන අලුත් වීඩියෝ එකක් එක්ක පේනවනේ. ඉතින් අද වෙනසක් කරන්න ඇවිල්ලා තියෙන වෙනස් විදියකට මට අද වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා හිතුණා. මේ YouTube live stream කරන කෙනෙක්ට නොමිලේ ලෝගෝ එකක් දෙන්න ඕනේ කියලා හිතුණා. එයාගේ ප්‍රොෆයිල් එකට දාන්න. දැන් මේ ලෝගෝ එක හැදෙන විදිය තමයි මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරනවා ඔයාලගෙන්. මේ වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරපු කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරපු කට්ටිය ලයික් කරලා ඉදිරියට තියෙන giveaways වලටත් join වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් මේ WhatsApp group වලට එහෙම join වෙන්න මම link දාලා තියන්නම් description එකේ. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. මේ ඉන්න ගේමින් තුලා මෙයාට තමයි මම YouTube channel එකට profile එකක් design කරන්න යන්නේ. ගේමින් ප්‍රොෆයිල් එක මෙයා free fire content දාන්නේ. giveaways custom එහෙම තියෙනවා මේකේ. මෙයා live එකේ දෙනවා giveaway custom එහෙම. ඒවට join වෙන්න නම් මෙයාව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු නේද අපේ logo එක හදන්න. යමු එහෙනම් logo එක හදන ඉතින් බලන්න. යාළුවනේ ඉතින් ඔන්න අපි channel එකේ screenshot එක add කරගත්තා. මේ තියෙන්නේ screenshot එක. මේක ලස්සනට crop කරලා ඉවර වෙලා අරගමු. ලොකු කරගමු ওই ගානට ලොකු කරගෙන මේකෙන් දීලා කොහොම ලස්සනට පොඩ්ඩ ඇන්ගල් එකක් දීලා හදාගමු. ඔය විදියට ඔය ගානෙන් හදාගමු. පොඩ්ඩක් අර සයිඩ් එකෙන් පේන විදියට හරිද? ඔය ගානේ හදාගෙන මේක මේ කැරක්ටර් එකේ පල්ලෙහාට දාගෙන කොහොම ලොකු කරගමු. කොහොම ලොකු කරගෙන ඔය ගානේ තියාගමු. ඊළඟ අපි ටික් එක දෙමු. ටික් එක දීලා ඉවරලා මේකට නම ඇඩ් කරගමු. නම කරගෙන මේකේ අවුට් එකක් කරගන්න එපා. ලස්සනට අවුට්ලෝ එකක් yellow පාටින් තමයි හදන්නේ මේක දැන්. හදාගමු. මේකට ලේ එකක් දාලා යටින් අපි එකටම white වලින් දාලා මම තියාගෙන යමු. තව ටිකක් ලොක් කරා නම් හරි. දැන් ගාන ඔය ගානට වගේ ඔන්න normal එකේ තිබ්බනම් හරි. තව එකක් duplicate කරලා දියමු එතනින්. ඔන්න හරි. දැන් නම් ගාන එතනින් තියලා ඊළඟට දාගමු අපි කහ පාටනේ අපි මේ එක. ඒ ලේ එකක් මේ ලේ දෙක යටින්ම තියලා ඉවරලා ලස්සනට හදාගමු. මදාගෙන තා PNG එකක් තියෙනවා ලස්සනට ඇඩ් කරගන්න. අපි මේ PNG එකත් මේකට ඇඩ් කරමු. මේ තියෙන යාළුවනේ මේ PNG එක මේක අපි මේ විදියට ගානට ලයින් එකට ඇඩ් කරගමු. ඔන්න ඔහම ඇඩ් කරගෙන ඉවරලා අපි මේක ලිනා ඩොට් කියන එකට දෙමු. ඊට පස්සේ මේ කැරක්ටර් ටික ඇතුලෙන් ඔහම දාගමු. ඊට පස්සේ අපි ඒකේ කලර් එකක් දාන්න බෑ. ඒකේ අපි කලර් වලට ගිහිල්ලා ඒක අපි වෙනස් කරලා බලමු. යටින කලර් එක අපි දාඩියක් වෙනස් කරමු බලන්න. දැන් නම් වාසි එක මේකේ පැසිරි පොඩ්ඩක් කොහොම අඩු කරගමු 70ට වගේ. දැන් අපි මේකේ අවුට්ලෝ එකක් ඇඳ ගන්න ඕනේ. එහෙම තියලා මේකේ පොඩ්ඩක් පොඩි කරලා ඔය ගානෙන් අපි මැදගෙන යන්න. ළඟ අපි මේකට තව මේ වගේ දාලා ඉන්න
සුදු පාටින් කරමු. පොඩ්ඩක් බලමු මැච් වෙන විදියකට කරමු. ටෙක්ස්ට් එක ඇඩ් කරගන්නත් ඕනනේ. සුදු සෙට් නෝදින් අපි සුදු කලර් වලින් කරමු. සුදු කලර් සුදු නිකන් සෙට් වෙන්නේ නැහැ වගේ ලයින් එකක් තියෙනවා ඒකට. අපි ඒක කහ පාටින්ම කරමු. ඒක අපි කහ පාටින්ම කරගමු. මේ විදියට. හැමතැනම නිකන් ගා ගන්න හොඳ නැහැ, නිකන් ගූ ගන්නවා වගේ. ඒ හින්දා ලස්සනට මේ පැත්තේ අයිනෙන් තියා ගන්න ඕනේ. හරියට හරි. ආපහු මේ පැත්තෙන් උත් ගාගමු මේ විදියට. අයිනෙන් ගන්න ඕනේ. මේක කරන ගමන් මේ පොඩි දෙයක් අහන්න තියෙනවා. මේ වීඩියෝ එක බලන්නේ තාම ඔය අයලා සබ්ස්ක්‍රයිබ් කරලවත් නැහැනේ. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. ඩිසයින් වීඩියෝ බලන්න දිගටම මේ යාළුවනේ. ඉතින් සමා වෙන්න ඕනේ වීඩියෝ එක මැද්දෙන් පයින් වුණාට. ඉතින් මේ පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මම මේක ඉතින් හැම වීඩියෝ එකකම කියනවා. ඔයගොල්ලන්ට ග්‍රැෆික් ඩිසයින් සර්විස් එක කරගන්න ඕන නම් ඔයගොල්ලන්ට මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයගොල්ලන්ට ඩිසයින් එක කරගන්න පුළුවන්. හයි ක්වොලිටි පොඩි ගානකට. ඉතා උසස් තත්ත්වයේ ලෝගෝස්, තම්බ්නේල්ස් අනම්මනම් ඔක්කොම දේවල් කරනවා. එහෙනම් අපි ආපහු යමු අපේ වීඩියෝ බලන්න. giveaways වලට join වෙන්න ඉස්සරහට තියෙන ග්ලෝවින් එක කරගත්තා. මේ අතහරින් වැඩි වගේ. ඒක පොඩ්ඩක් අපි අඩුවට කරගමු. මම WhatsApp channel එකේ link එක දාලා තියන්නම් description එකෙන්. කට්ටිය එකෙන් ගිහිල්ලා join වෙන්න. එහෙනම් ඒක done. ඒක දැන් අපිට තියෙන text එක add කරන්න. අපි text එක add කරගමු දැන්. දුලා කියන එක දාලා මේකට පොඩි අර කළු පාටට ආට්ටයක් දාගමු යටින්. හරි ඉතින් ওই විදිය තමයි ඒක ඇඩ් උනේ. දැන් ඔන්න මේක දාගත්තා. අපි නේම් එක මැද්දට ගමු පොඩ්ඩක්. ඔය ගානට ඔතන ඔය ගානට තියාගමු. දැන් අපි ගේමින් කැල් ඇඩ් කරගමු. ගේමින් කැල් අපි මෙතන මෙහෙම පොඩියට තියාගමු. ඒක ගැලපෙනවත් නැහැ. පොඩ්ඩක් අපි බලමු මේ ක්ලියර් වුණාට පස්සේ. ඒක පැසිලි පොඩ්ඩක් අඩු කරගමු. 70ට දාගත්තා. අසුවදා ඉවරලා දැන් මේ දාමු මේ ලයිව් ස්ට්‍රීම් කැලක් කියමු. ඉතින් ඔය ගානට තියලා ඉවරලා ගේමින් කැල දීමු. දකුණු පැත්තේ අයින්. මෙතනින් අපි ටෙක්ස්ට් එක දාගමු. YouTube live stream. ෆොන්ට් එකක් දාගමු අපි. මෙන්න මේකට ෆොන්ට් ඇඩ් කරන්න තියෙන එක මම තාම දන්නේ නැහැ. බෝල්ඩ් ෆොන්ට් එක දාගමු. දැන් අපි මේකේ කලර් එක වෙනස් කරගමු. කලින් මේක උඩට ඇදලා තියාගමු. නැත්නම් කලර් මේ ටෙක්ස්ට් එක කැපිට පේන්නේ. හරි දැන් අපි මේක සයිස් එක ලොක් කරගමු. මේ විදිහට ලොක් කරගෙන ශ්‍රී ලංකා කොඩිය ෆ්‍රී ෆයර් ලෝගෝ එකේ දාමු මේ පැත්තෙන් අයිනේ. මේ පොඩි මේ අවුලක් තියෙනවා මේ ෆ්‍රී ෆයර් කියනකොට ෆයර් කියන කෑල්ලේ කඩුවක් තියෙන. යන්නේ කඩුව මේ කලර් කඩුවක් තියෙනවා. එන්නේ කඩුව පොඩ්ඩක් හදා ගන්න ඕනේ. අපි මේක දාමු මෙතෙන්ට.
ඔය ගානට දාලා ඉවර වෙලා හරි ඉතින් ඔය තියෙන්නේ අපි හදපු ලෝගෝ එක. හරි යාළුවනේ ඉතින් මට මේ වීඩියෝ එකේ පොඩි දෙයක් පෙන්නන්න බැරි වුණා. මොකද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට එක ලෝගෝ එක හැදුවේ මම ඒ වුණාට යාළුවා ලෝගෝ 3ක් හදලා දුන්නා ඒ වෙනුවට. එක එක විදිහේ එහෙනම් මේ ලෝගෝ 3ක් තමයි මම මේකේ අන්තිමට පෙන්නන්නම්. එක එක ඩිසයින් වලින් ඩිසයින් 3 විදිහකට ලෝගෝ 3 හදලා දුන්නා. එහෙනම් අපි බලමු මේ ලෝගෝ 3 මොන වගේද කියලා. මේ තියෙන්නේ යාළුවනේ අපි ඉතින් පළවෙනියට හදපු ලෝගෝ එක. මේක ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකෙන් දකින්න ඇති. මේක අපි හදපු විදිය. මේක තමයි අපි පළවෙනියටම හදපු ලෝගෝ එක. ඊළඟ ලෝගෝ එක තමයි මෙන්න මේක. මේක ඉතින් මම වෙනස් කරේ මොකක්ද දන්නවද? මේක අර අපි ඇඩ් කරගත්ත PNG එක විතරක් තියලා ප්‍රොෆයිල් එක අයින් කරලා YouTube එකේ ප්‍රොෆයිල් එක අයින් කරලා PNG එක තියලා පැත්තට දුලා කියන නම දැම්ම. ඊළඟ එක තමයි මෙන්න මේක. මේක අපි PNG එකේ ඔක්කොම අයින් කරලා පැත්තට නම දැම්ම එක තමයි වෙනස් කරේ. හරි ඉතින් මේ ලෝගෝ තුන මම යාට ඩොකියුමන්ට් විදියට එයාගේ WhatsApp එකකින් ඇව්වා. ඔයාලටත් මේ ලෝගෝ තුනේ හොඳ මේක මොකක්ද කියලා ඔයගොල්ලොත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම channel එකේ WhatsApp channel එකේ link එකේම description එකේ දාලා තියෙන්නම්. එහෙනම් අදට මම කැපෙනවා. goodbye හැමෝටම.